හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද ඔයාලත් එක්ක බෙදාගන්නේ ලේසියෙන් පහසුවෙන් පොලොස් ඇඹුලක් එහෙම නැත්නම් පොලොස් කරියක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් මම මේ හදන්නේ අපේ පොලොස් කරියට අවශ්‍ය වෙන විදිහට පොලොස් ටික කැබලි වලට කපා ගන්න. ඉතින් පොලොස් කපන්න එක එක විදි තිබ්බත් මේ මං කපන මගේ පහසුම විදිය. ඉතින් මම මේ විදිහට පොල් තෙල් ටිකක් එහෙම පිහියේ අත් දෙකේ ගාගෙන පොලොස් ටික කපන්න පටන් ගත්තා. මෙන්න මේ විදිහට කුඩා කුඩා කැබලි වලට පොලොස් ටික අපිට අවශ්‍ය ප්‍රමාණ වලට මෙන්න මේ ආකාරයෙන් මම කපා ගන්නවා. කපාගෙන කහට පිපෙන හන්දා මෙන්න මේ විදිහට වතුර එකකට තමයි දාන්නේ. අපිට අවශ්‍ය විදිහට මේ පොලොස් ටික කැබලි කරගෙන ඊළඟට මම කරන්නේ මේ කරිය හදන්න අවශ්‍ය කරන මිරිස් 3-5 ආන් ඒ වගේ දේවල් ටික ලෑස්ති කරගන්න. මම මේක හදන්නේ ලේසියෙන් පහසුවෙන් හන්දා සාමාන්‍ය එළවලුවක් හදනවා වගේ හරිම සරල විදිහට. ඉතින් අපේ පොලොස් කරියට අවශ්‍ය කරන සුදු ලුණු වගේම බැදපු 3-5 කුඩු මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, කහ කුඩු, කරපිංචා, සුදු ලුණු, කොච්චි, ගොරක, කුරුඳු, රම්පේ වගේ දේවල් සේරම ටික අරගෙන මෙන්න මේ විදිහට භාජනයකට දාලා මම මේ හදන්නේ සේරම ටික කවලම් කරගන්න. මං ගොරක කෑල්ල අයින් කරේ මං අද හදන්නේ මැටි හට්ටියක නෙවෙයි. ඒ හින්දා මෙන්න මේ සාස්පානේ හන්දා සාස්පානේ ඇඹුල් වර්ග දාන්න හොඳ නෑනේ. ඒක හන්දා තමයි මං ගොරක කෑල්ල අයින් කරේ. මම මේක උයලා ටික වෙලාවකින් මැටි හට්ටියකට මාරු කරනවා. එතකොට ගොරක කෑල්ල දාන්න තමයි මම මේ හිතාගෙන ඉන්නේ. පොලොස් කරියක් රසට තෙල් පාටට ඉදෙන්නේ හොඳට පොල් දැම්මහම. ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ හොඳට පැහුණු පොල් ගෙඩියක් අරගෙන පොල් කිරි ටිකක් ගන්න. මං ඉතින් ඔන්න පොල් ටිකක් ගන්නයි මේ ලෑස්ති වෙන්නේ. පොල් කිරි ටික කලින් අපි 3-5 මිරිස් කුඩු දාලා තිබුණු භාජනයටම දාලා කලවම් කරලා මම මේ හදන්නේ දර ලිපේ අපේ පොලොස් කරි එක හදාගන්න. මං අද පොලොස් තම්බලා උයන්නෙත් නැතුව දිය කිරි වලින් උයලා පස්සේ මිඩි කිරි දාන්නෙත් නැතුව මං අද බිම ඉඳලම උයාගන්නේ පොල් කිරි දාලා. ඉතින් මං අද මේ පොලොස් කරි එක හදාගන්නේ සාමාන්‍යයෙන් එළවලුවක් හදන විදිහටමයි. පොලොස් ටික ඉදෙනකන් මම මේ හදන්නේ පොලොස් ටික කපාගත්ත පිහිය පිරිසිදු කරගන්න. කොහැල්ල ගෑවුණු පිහිය ගින්දර ඇතුළට දාලා තිබ්බහම කොහැල්ල ටික දිය වෙනවා. ඊට පස්සේ රෙදි කඩකින් පිහපුවාම අපිට පුළුවන් පිහිය පිරිසිදු කරගන්න. ඔන්න මේ වෙනකොට අපේ පොලොස් කරිය ඉදිලා තමයි තියෙන්නේ. මං ඉතින් තව ටිකක් මද ගින්දරේ ඉදෙන්න තිබ්බා. ඔන්න ඔයාලට පුළුවන් මේ වෙලාවේදී කැමතිනම් අබ එකතු කරගන්න. ඉතින් මං ලේසියෙන් පහසුවෙන් පොලොස් කරියක් හදාගන්න ඔන්න ඔය විදිහට. ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.